ඉතින් මේක vlog එකක් නෙවෙයි. එහෙනම් මේක මොකක්ද? ඉතින් මේක අපි කරපු පිස්සු වැඩක්. ඉතින් පිස්සු වැඩක් කියවම මේ පිස්සු වැඩේ මොකක් වෙන්න පුළුවන්ද? ඉතින් මේක බංගලාවක් හොයාගෙන ගිය ගමනක්. ඉතින් යාළුවනේ මම මේ ගමන යන්න හැදුවේ බස් එකේ. ඒත් හිතන තරම් මේ වැඩේ ලේසි වුණේ නෑ. අනේ මන්ද මේ පාර එක බස් එකක්වත් නැහැ. ඉතින් බස් එකක් යන එක පුංචි දෙපාරට සන් ක්‍රෂ් එකක් ගත්තා. ඔන්න පැයකට විතර පස්සේ දෙයියෝ බැලුවා වගේ බස් එකක් ආවා. ඉතින් මම ටග් ගාලා බස් එකට නැගලා ටග් ගාලා සීට් එකකින් ඉඳගත්තා. ඉතින් පැය ගානක් හිටගෙන හිටපු නිසා ඒ වෙලාවේ මම කකුල් දෙක රිදෙන්න නම් තිබුණේ. ඉතින් යාළුවනේ ඔන්න දැන් අපි තැනට ආවා. අපි එන ගිල්ල බලමු. නාවිට කන්ද කොහොමද කියලා. ඉතින් දැන් වල බලන්න හදන්නේ අපේ මේ මෝඩ ගමන. ඉතින් මම වගේ දකුණු කකුල ඉස්සරහට තියලා ගමන පටන් ගත්තා. යාළුවනේ කිලෝමීටර් 10ක වගේ ප්‍රමාණයක් කන්දර තිබ්බා මේ උඩට යන්න. මේ කන්ද ඇත්තටම තියෙන්නේ නිකන් රවුමක් හැඩයට තමයි තියෙන්නේ. ඉතින් මෙතනින් පස්සේ බලන්න මේ කොළපාට පරිසරය කොච්චර ලස්සනද කියලා. අනේ මන්ද යනවා යවෙන්නේ නැහැ. එකම තැනමයි. ඉතින් ඇත්තටම මට මේ වගේ තැනක් තියෙනවා කියලා කිව්වේ මෙන්න මෙයා තමයි. ඉතින් කියන්නකෝ බලන්න මේ තැන ගැන විස්තර ටික. මන් දන්නෙත් නෑ වලුකොට මේ පැත්තේ තියෙන එක ගැන. ගිහලා බලමු. ගිහලා බලමු එන්නේ. ඇත්තටම එයා දන්නෙත් නෑලු. මූ අපිව කොහේ එක්කන් යනවද මන් දන්නේ. අපි නම් ගිහලා බලමුකෝනේ. ඉතින් මෙතනින් පස්සේ තමයි අපිට ප්‍රශ්නයක් ඇති වුණේ. ඉතින් ඒකට හේතුව තමයි මෙතනින් එහාට වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඒකට හේතුව තමයි මේක පෞද්ගලික ඉඩමක්ලු. ඉතින් ඔයාලා හිතුවා අපි මේ වැඩේ නවත්තලා ගෙදර ආවා කියලාද? මොන පිස්සුද අපි ඒ වගේ වැඩ කරනවද? අපිට ඒකට වෙන පිස්සුවක් හම්බුණා. අපි කලින් දැනගෙන හිටියා මේ හරිය පන්සලක් තියෙනවා කියලා. ඒත් අපි මේ පන්සලට කවදාවත් ගිහිල්ලා නැහැ. අපි තීරණය කරා මේ පන්සලට ගිහිල්ලා බලන්න.
දැක්කනේ හිතුවත් නැති දෙයක් තමයි උනේ. ඉතින් මේකනේ මම ඔයාලට මුලදීම කිව්වේ මේක බ්ලොග් එකක් නෙවෙයි කියලා. ඉතින් මේක බ්ලොග් එකක් නොවෙන්න හේතුව මේක. ඉතින් මේ බ්ලොග් එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඉතින් මේ වීඩියෝ එක හාස්පසින්ම වෙනත් පැත්තකට හැරුණා. ඉතින් ඔයාගේ පුංචි ලයික් එකත් අපිට සෑහෙන්න වටිනවා. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාගෙනම යන්න. ඉතින් channel එක subscribe කරලා තියාගන්න. මොකද මේ වගේ වීඩියෝ කිහිපයක්ම ඉස්සරහට එන්න තියෙනවා. එහෙනම් තවත් vlog එකක් ගැන තුරු බලා සිටින්න. We will meet again. ඉතින් කොහොම හරි මම ගෙදර එන්න පිටත් වුණා. ඉතින් යාළුවනේ කිලෝමීටර් 10කට වඩා ආසන්න ප්‍රමාණයක් තිබ්බා මේ